කොහොමද ඔයාලට? ඉතින් හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න වෙනද වගේම අදත් අපි ඇවිදින්න යන ගමන් ඉතින් මට මතක් වුණා තාම මට පෙන්වන්න බැරි වුණානේ රෝස මල් ටික. මොකද ඒව තමයි පහුවෙලා පිපෙන්නේ. මේ ඉතින් යනකොට තියෙන පෑන් පොකුණු තමයි හැමතැනම පිරිසිදු වතුර පොකුණු හැමතැනම තියෙනවා. හදලා. ඒව සීතලයි ඇත්තටම. ඒ වතුරත් ඇත්තටම අමුතු රසයි මොකද කඳු වලින් ඒ වගේ එන වතුර නිසා. ඉතින් ඔන්න අදත් වෙනද වගේම අපේ ගමේ කිව්වට මේක අපේ ගම නෙමෙයි අපි ඇවිල්ලා පදිංචි වෙලා තියෙන ගම ස්විට්සර්ලන්තේ. බියර් මේ තියෙන්නේ ගහලා බෝඩ් එකක් ගෙමයින්ඩ් බියර් කියලා. ඉතින් ඒක තමයි අපේ ගම ගෙමයින්ඩ් බියර් කියන්නේ. බියර් වල ඉතින් බලන්නකො මේ රෝස මල් වල ලස්සන. ඉතින් ඇත්තටම මේ දැන් තමයි රෝස මල් පිපෙන්නේ. මොකද පහුවෙලා තමයි හැම පාරම රෝස මල් පිපෙන්නේ. දැන් නම් එක පාට රෝස මල් පිපිලා පාරේ යද්දි හරිම ලස්සනයි. කහ පාට, රතු පාට, ඒ වගේම රෝස පාට, එක පාටවල් වල. වෙනද වගේම ඉතින් අපිත් ඇවිදින්න යනවා හැමදාම. හැබැයි මේ දවස්වල සමයක හින්දා අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. කොච්චර කලින් යන්න හැදුවත් හැමදාම රෑ 8ට විතර තමයි ඇවිදින්න යන්නේ. මේ බලන්නකො ලංකාවේ කුඹුරු මතක් වෙනවා මේව දැක්කහම. ඇත්තටම හරිම ලස්සනයි. S2ට ඇත්තටම ලස්සනයි. පොඩ්ඩක් හවසට ඇවිදින්න ගියාම ඔළුවට මාර නිදහසක් දැනෙන්නේ. හැම ගෙදරකම මල් හදලා. ඇත්තටම කිව්වොත් මල් වත්තක ජීවත් වෙනවා වගේ තමයි. ඉතින් ඔන්න අපි ඒ පාරේ පොඩ්ඩක් උඩහට ඇවිදගෙන යද්දී මේවා නම් අලුතෙන් හදපු ගෙවල් වගේ. මොකද මේ මං කලින් දැකලා නැහැ. එක මල් පිපිලා මේ බලන්න තැඹිලි පාට මලක්. මේවා නම් ගොඩාක් වයස රෝස මල් ගස් වගේ. මොකද ඒ වගේ කඳ ටිකක් විශාලයි. ඉතින් ඇත්තටම මේ බලන්නකො ලංකාවේ වගේ නම් අපි පොඩ්ඩක් කාගේ හරි වත්තකින් අරගෙන යනවා නේත් මෙහෙම කරන්න බෑ. ඇත්තටම ඉතින් ලස්සන විඳින්නනේ තියෙන්නේ කියලා ඉතින් බල යනවා S2කින්. ඉතින් ඔහොම යනකොට එක විදිහේ මල් හම්බෙනවා. මේ බලන්න ආපහු තැඹිලි පාට මලක් ඕගොල්ලන්ටත් ආවනම් ආස හිතේ ඇත්තමයි. හරිම ලස්සනයි. මේ තියෙන්නේ සමහර මල් දැන් මැරෙන කාලේ සමහර මල් ඒව ගොඩක්ම රෝස මල් පිපෙන කාලේ තමයි මේ ඒ අතරදී අපිට පූස් පැටියෙකුත් හම්බුණා දුවනවා. ඌනම් ගොඩාක් ලස්සන පූසෙක්. ඉතින් ඔහොම යනවා අපි ඉතින් ඇවිදගෙන යනවා. මොකද ඉතින් අපිට ගෙදර ඇවිල්ලත් කරන්න වැඩක් නෑ අද මහත්තයාත් නිවාඩු නිසා. අපි ඉතින් පොඩ්ඩක් ලොකු වටයක් ඇවිදින්න ගියා අද. මේ හරිය පොඩ්ඩක් කැලේ වගේ පැත්තක් ඒ උඩට යන්න පුළුවන් අපිට. දැන් ඇත්තටම රෑ 9ත් පහුවෙලා මේ වෙලාවේ. ආස ටිකක් අඳුර වීගෙන එන්නේ මේ දවස්වලත් කොහමද රෑ 10 වගේ වෙනවා රෑ වෙද්දි. එක රෝස මල් ඉතින් ඕගලන්ට ගිය පාර පෙන්වන්න බැරිුණානේ මට රෝස මල්. ඉතින් ඒක නිසා මම මේ පාර රෝස මල් පෙන්වන්න හිතුවා. ඒත් දැන් තව ඉස්සරහට තමයි මල් පිපෙන්නේ. ඉතින් මං තියෙන ටික ඇවිදින ගමන් පෙන්වන්න හිතුවා. මොකද මට ගොඩාක් වෙලාවට අපි ඇවිදින්න යද්දී ගොඩාක් ලස්සන ගෙවතු පහු කරගෙන තමයි යන්නේ. ඉතින් මේ තමයි ලස්සන රෝස පාට මලක් රෝස මලක්. ඉතින් ඔහොම යද්දී අපිට එක විදිහේ මල් එක විදිහේ ගෙවල් දකින්න පුළුවන්. ඇත්තටම මනසට මාර නිදහසක් දැනෙන්නේ. අපි මෙහෙම ඇවිදගෙන යද්දී හිතට ලොකු සැනසෙල්ලක් දැනෙනවා. මොකද හැම පැත්තම කොළ පාටයි. ලස්සන මල් පිපිලා එක පාටවල් වල අනිත් එක පිරිසිදුකම ඉතාම හොඳයි. ඇත්තටම මේ රටේ අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මොකද අපේ රටේ දැන් නම් මන් දන්නේ නැහැ කොහොමද කියලා ගොඩක් දුරට මට අවුරුදු 3කින් විතර යන්න බැරි වුණා ලංකාවට. නමුත් මෙහෙනම් පිරිසිදුකම අතින් මාරම ඉහළයි. ඒ කියන්නේ හැමදේම පාරක වුණත් ඉතාම කලාතුරකින් තමයි කොළ කෑල්ලක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ලස්සන එක පාට රෝස මල් පිපිලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා තව නිකන් ලාදම් පාට වගේ රෝස මලක්. ඒකත් හරිම ලස්සනයි. මන් දන්නේ මගේ ෆෝන් එකෙන් වීඩියෝ කරද්දී ඒ පාට හරියටම ඔයගලන්ට පෙනෙයිද කියලා. ඕ නිකන් එක දම් පාටට හුරු රෝස පාටක් වගේ.
ඇත්තටම මේ ඒකත් ටිකක් දුර්ලභ පාටක්. ඉතින් බොහොම ස්තුතියි. ගිහින් එන්නම්.